අපි අද තවත් අලුත් වාක්‍ය රීතියක් එක්ක තමයි හම්බ වෙන්නේ. මේ වෙනකොට අපි වාක්‍ය රීති 9ක් විතර සාකච්ඡා කරලා තියෙනවා. සරල මූලික කාරණාවේ ඉඳලා. මම විශ්වාස කරනවා මේ වාක්‍ය රීති පාඩම් මාලාව පිළිවෙලින් බලන දරුවෙක්ට බොහොම පහසුවෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඒ විතරක් නෙවෙයි වෙනත් ඕනෑම උසස් තරග විභාගයකට අදාළ වාක්‍ය රීති ගැටලු බොහොම සරලව පහසුවෙන් ලියා ගන්න පුළුවන්කම තියෙවි කියලා. එහෙමනම් අපි අදත් යනවා අලුත් වාක්‍ය රීතියක් කතා කරන්න. මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් හිටියේ මේ ගෞරවාර්ථ ප්‍රත්‍ය සම්බන්ධ වාක්‍ය රීති. එතනදී ඔයාලට මතක නම් ආනානුවනි, අණ්ඩාණ්ඩි වගේ වාක්‍ය රීති අපි පහුගිය කාලේ සාකච්ඡා කරා. අපි අදත් කතා කරන්නේ තවත් සුවිශේෂී වාක්‍ය රීතියක්. මේ වාක්‍ය රීතිය මීට කලින් ඔයාලා අහලා ඇති සමහර ලාවට. හැබැයි අපි ඒක බොහොම සරලව කතා කරන්න සූදානම් වෙනවාද? වහන්සේ. දැන් අපි දන්නවා සමහර වෙලාවල් වලදී වාක්‍යවල වහන්සේ කියන යෙදීම තියෙනවා. උදාහරණයක් අරගෙන ගත්තාම භික්ෂුන් වහන්සේ, බෝධීන් වහන්සේ, පිළිම වහන්සේ මේ වගේ වහන්සේ කියන යෙදීම යම් තැන්වලදී අපිට දකින්න හම්බ වෙනවා. එතකොට අද අපි කතා කරන්නේ මේ වහන්සේ කියන පදේ යෙදුනහම වාක්‍යක උක්ත පදයක් හැටියට අපි කොහොමද ආඛ්‍යාතය තීරණය කරන්න කියන කාරණාව පිළිබඳව. දැන් මේක ගැන කතා කරනකොට මේ වහන්සේ කියන එකේ යෙදීම අනුව කාරණා දෙකක් අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි යම්කිසි තැනක වහන්සේ කියලා යෙදෙනවා නම් ඊට පෙර පදේ අනිවාර්යෙන් අනුක්ත රූපයක් වෙන්න ඕන. දැන් උදාහරණයකට මම අර කලින් කිව්වා වගේ මම කිව්වේ නැහැනේ බෝධීහු වහන්සේ කියලා. ධාතුහු වහන්සේ කිව්වේ නැහැනේ. බෝධීන් වහන්සේ කියලා කිව්වේ. ධාතුන් වහන්සේ කියලා කිව්වේ. භික්ෂුහු වහන්සේ කිව්වේ නෑ මම භික්ෂුන් වහන්සේ කියලා කිව්වේ. එහෙනම් අපිට ඒකෙන් පොඩි රීතියක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ වහන්සේ කියන ගෞරවාර්ථ ප්‍රත්‍යය දුනහම අපි ඊට පෙර කතෘ අනුක්ත රූපයෙන් තියෙනවා. ඊට පස්සේ තමයි අපි ආඛ්‍යාතය ගැන කතා කරන්න යන්නේ. හොඳට මතක තියාගන්න එහෙමනම් මම දැන් කිව්ව කාරණාව වහන්සේ කියන පදයේ දුනහම ගෞරවාර්ථ ප්‍රත්‍යය දුනහම ගෞරවාර්ථ පදයේ දුනහම ඊට පෙර කතෘ අපි කියන්නේ අනුක්ත රූපේ. තෙරුන් වහන්සේ කියලායි අපි කියන්නේ. භික්ෂූන් වහන්සේ කියලායි කියන්නේ. බෝධීන් වහන්සේ කියලායි කියන්නේ. එහෙනම් අපිට එතනදී ඔන්න එක කාරණාවක් ලියා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු කොහොමද ආඛ්‍යාතය තියන්නේ. වහන්සේ උක්ත වුණාම වහන්සේ කියන පදයේ උක්තේ හැටියට යෙදෙනකොට ආඛ්‍යාතේ බහුවචන වෙන්න ඕන. ආඛ්‍යාතේ බහුවචනෙන් තියන්නේ. දැන් අපි ගත්තොත් උදාහරණයක් බෝධීන් වහන්සේ කියන වචනේ ගත්තොත් බෝධීන් වහන්සේ බෝපත් ලෙලවයි කියන්නේ නැහැ අපි. බෝධීන් වහන්සේ කිව්වහම නිකන් බෝගහට පණ නැහැ. එතකොට ඒ පණ නැති නිසා ආඛ්‍යාතේ ඒක වචනෙන් තියන්න ඕන වගේ එකක් ඔළුවට එනවා නම් මතක තියාගන්න. එහෙම කරන්න බෑ අපිට. වහන්සේ කියලා එදෙන හින්දා ආඛ්‍යාතේ බහුවචන වෙන්න ඕන. බෝධීන් වහන්සේ බෝපත් ලෙලවති. ලෙලවති කියන්න පුළුවන් බහුවචන ආඛ්‍යාතයක්. හැබැයි මම ඔයාලට කියලා දෙන්නම් මේ ආඛ්‍යාතේ බහුවචනයට අමතරව තියන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා. කාට හරි කෙනෙක්ට මේක සේක කියලා අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. බෝධීන් වහන්සේ බෝපත් ලෙලවන සේක. බෝපත් ලෙලවන සේක. එහෙමනම් මේක සේක කියලා අවසන් කරන්නත් පුළුවන්. ඒ වගේම ලෙලවති කියන්නත් පුළුවන්. වාක්‍ය රීතිය හඳුනා ගන්න මෙහෙම. වහන්සේ කියලා ගෞරවාර්ථ පදයක් ආවහම ඊට පෙර කතෘ අනුක්ත වෙනවා. ඒ වගේම ආඛ්‍යාතය සේක කියලා අවසන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෞරවාර්ථයෙන් තියන්නත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් බහුවචනයෙන් තියන්නත් පුළුවන්කම තියෙනවා. පැහැදිලිව තේරුම් ගන්න. අපි තව උදාහරණකින් මේක පැහැදිලි කරගත්තොත් තෙරුන් වහන්සේ දම් දෙසති. නැත්නම් තෙරුන් වහන්සේ දම් දෙසූහ. තෙරුන් වහන්සේ දම් දෙසූහ. දැන් මේක මම මෙහෙමත් වෙනස් කරනවා. තෙරුන් වහන්සේ දම් දෙසූසේක. දෙකම නිවැරදි. ආයමත් රීතිය තේරුම් ගන්න. වහන්සේ කියලා ගෞරවාර්ථ පදයක් ආවොත් ඊට පෙර කතෘ අනුක්තයි. ඒ වගේම ආඛ්‍යාතය අනිවාර්යයෙන්ම තියන්න පුළුවන් සේක කියලා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් බහුවචන ආඛ්‍යාතයක් තියන්න. මේක තමයි මේ වාක්‍ය රීතිය සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. එහෙමනම් මීට කලින් අපි වාක්‍ය රීති 9ක් සාකච්ඡා කරලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකේ ඉහළින් ඒ වාක්‍ය රීති වලට යන්න ලින්ක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒවා හරහා
අපේ පරණ වාක්‍ය රීති ටික නැවත හොඳින් නරඹන්න, අවබෝධ කරගන්න. ඒ වගේම ඉදිරියේදී අපි මේ වාක්‍ය රීති පාඩම් ටික දිගටම කරගෙන යද්දී ඔයාලට අලුත් වීඩියෝස් බලන්න පුළුවන්කම තියෙනවා. අකීකරු සිංහල පන්ති YouTube නාලිකාව subscribe කරලා තියාගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. සිංහල රහට අපූර්වට ඉගෙන ගන්න.